2026 නව වසරට පාතබන්න තව ස්වල්ප කාලයක් විතරයි තියෙන්නේ. ඉතින් හැම ගෙදරකම මේ වන විට වැඩ. ඉතින් මමත් එහෙම තමයි. වැඩ ටික ටික ඉවර කරගත්තා. ඔන්න ඉතින් අද උදේ පාන්දරම හරි ලස්සන වැඩක් කරන්න තමයි අපි හිතන් ඉන්නේ. පේනව නේද මොකද්ද කියලා? දෝනි බබා හරි ආසාවෙන් සතේ රුපියලෙන් කියලානේ අපි කියන්නේ නේද? ඉතින් එකතු කරපු කැටේ කඩන්න තමයි අපි තුන්දෙනා මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අයියාගේ කැටේ නම් අයියා කොලනේ දාන්නේ. මං කිව්වා ඒක දැම්ම කඩන්න එපා. අපි ඒක තව ටිකක් පුරවමු කියලා. ඉතින් නංගගේ කැටේ නම් තව කාසි දාන්න බැරි නිසා අපි මෙන්න මෙහෙම ඒක ගණන් කරන්න හිතුවා. මේක පිරීලා මාසෙකටත් වැඩි. අයියටයි නංගිටයි පුදුම උවමනාවක් තිබුණේ මේක කඩන්න. හැබැයි මගේ උවමනාවටම තියාගත්තා අපි දෙසැම්බර් මාසේ අන්තිමම මේක කඩමු කියලා. ඉතින් ගානේ පොරිත පුංචි කාලේ ඉඳන් දරුවන්ට කියලා දෙන්න ඕනේනේ. හැබැයි අපරාධේ කියන්න බෑ. අයියයි නංගි තව ගෙට තමයි කැටවලට සල්ලි දාන්නේ. ඒ අතරේ මම දැක්කා මේ කැටේට මං ඉස්සර හරි ආසාවෙන් එකතු කරා පරණ කාසි. ඔන්න ඉතින් ඒවත් දාලා. ඉතින් මම හිතුවා ඒ ටික නැවත අරන් තියන්න. පේනවනේ අපි බලුරාලා පැත්තක ඉඳන් කරන වැඩ. හැබැයි මේ වැඩේ මටයි පුතාටයි කීප වතාවක්ම කරන්න වුණා. මොකද දෝනි බබා කාසි එහෙට දානවා මෙහෙට දානවා ආයි කලවම් කරනවා. ඉතින් ඔන්න ඔය වැඩේ නිසා ටිකක් වෙලාව ගියා. පස්සේ කාසි ටික අපි තෝරගත්තා කොහොම හරි. ඉතින් ඇත්තටම හිතුවටත් වඩා ලොකු මුදලක් මේ කැටේ තිබුණා. බැලුව බැල්මට නම් ඇත්තටම මම හිතුවේ නෑ එහෙම ගාණක් තියෙයි කියලා. ඉතින් ඇත්තටම අපි නොහිතන දේවල් තමයි ඉතින් වෙන්නේ. එහෙම නේද? මේ 2025 අවුරුද්දේ මම නම් බොහෝමයක් පාඩම් ඉගෙන ගත්තා. ඇත්තටම ඒ කීපයක් මම ඔයාලට කියන්නම්. අපේ ජීවිතේට අභියෝග එනවනේ. ඇත්තටම මං හිතුවා අභියෝගයක් කියන්නේ ජීවිතේ ලැබෙන හොඳම අවස්ථාවක්. ඒ කියන්නේ ඉස්සරහට යන්න අපිට ලැබෙන හොඳම අවස්ථාවක්. කිසිම වෙලාවක අපේ උත්සාහය අතහරින්න හොඳ නෑ. අපිට පුළුවන් උපරිමය කරන්නත් ඕනේ. ඒ වගේම අන් අයට වගේ තමා තමන්ට ආදරය කරන්න ඕනේ, කරුණාවන්ත වෙන්න ඕනේ. ඒක ගොඩාක් වටිනවා. තමන්ගේ අඩුපාඩු වගේම නොදන්න දෙයක් නිහතමානීව පිළිගැනීම, අපි ඇසුරු කරන අයගේ සිතුවිලි, වචන ඔන්න ඒ වගේ දේවල් අපිට බෝ වෙනවා. ඒ කියන්නේ අපිට ආකර්ෂණය වෙනවනේ. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම ඍණාත්මක වෙන්නේ නැතුව ධනාත්මකව ඉන්නත් පුරුදු වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා නැති දේවල් මවාපාමින් මැසිවිලි නගන අය. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ තියෙන දේෙන් සතුටු වෙන්න. මම නම් එහෙම තමයි. විශේෂයෙන් තමන්ට තමා වටිනවා නම් අනිත් කිසිම කෙනෙක් මොනවා කිව්වත් ඒ අයගෙන් කිසිම වටිනාකමක්
බලාපොරොත්තු වෙන්නත් එපා. අනිත් කාරණාව තමයි අපි හැමෝටම හීන තියෙනවා. ඔය හීන වලට යන්න නම් අපි ඉස්සෙල්ලා නිරෝගීව ඉන්න ඕනේ. විශේෂයෙන් අතීතයේ සිද්ධ වෙච්ච වැරදි ගැන නැවත නැවත මතක් කරමින් පසුතැවිලි වෙන්නත් හොඳ නෑ. ඇත්තටම ඒක තේරුමක් නැති වැඩක්. ඉතින් තමන්ට අවංක වෙලා නේද ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ගොඩාක් වටින්නේ. අපි චූටි කාලේ හිටපු විදිහට දැන් ඉන්න බෑනේ. දැන් අපි වැඩිහිටියෝ. ඒ කියන්නේ ජීවිතේ භාගයක් ගෙවලා ඉවරයි. හිතන තරම් මේ ජීවිතේ පහසු නෑ කියලා කවුරුත්ම දන්න කාරණාවක්. ඉතින් හැම වෙලේම අපි කරන්න ඕනේ තමන් ආසම විදිහට ජීවත් වීම. ඒක තමයි මනුස්සයෙකුට ලැබෙන ලොකුම සාර්ථකත්වය. එහෙම නේද? එහෙනම් 2026ට යමු. එන්නකො යන්න. මේ කෙවුණු ජීවිතේ හොඳම පාඩම් කියලා දුන්නු අවුරුද්දක් තමයි 2025 අවුරුද්ද. ඉතින් 2025ට සමු දීලා අපි යමු 2026ට. ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරුණු සුබම සුබ නව වසරක් වේවා.